පොලිස්පත්තුමා වැඩේ ලැජ්ජයි නේද? ග්‍රෑම්පාස් පොලිසියේ ඕයිසි මහත්තයා කරපු තුච්ච වැඩේ කැතයි, නින්දිතයි. ආයිබෝන් ගරු පොලිස්පත්තුමනි, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මැතිතුමනි, ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න මැතිතුමනි, මේ ඔබ දෙන්නටයි මේ කතා කරන්නේ. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ, ඊයේ පෙරේදා ඒ කියන්නේ 26 වෙනිදා ඉරිදා ඔක්තෝබර් මාසයේ 26 වෙනි ඉරිදා කොළඹ ග්‍රෑම්පාස්හි තියෙනවා තබ්ලීග් ජමාත් සංවිධානයේ මූලස්ථානය. ඒකට කියන්නේ මර්කස් කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ තබ්ලීග් ජමාත්, තෞහීද් ජමාත්, ජමාතේ ඉස්ලාම්, මේක අපේ ඥානසාර ස්වාමීන් වහන්සේට කටපාඩම්. උන්වහන්සේ ගිය සතියේත් මාධ්‍ය සාකච්ඡා තියලා පුන මේ සම්බන්ධයෙන් කිව්වා. උන්වහන්සේ තබ්ලීග් ජමාත් කියනකොටම අපි දැනගත්තා මේක මොකක් හරි වෙන්න, මේක තබ්ලීග් ජමාත් එක නිකන් අදින්නේ වෙන මොකටත් නෙමෙයි කියලා. මොකද ඔවුන් කිසිම අන්තවාදී ක්‍රියාවල සම්බන්ධයි කියලා කවුරුත් කියන්නේ නැහැ. අඩුම තරමින් පාස්කු ප්‍රහාරය අපි දන්නවා. පාස්කු දින ප්‍රහාරය 2015 අර සහරාන්ලා කියන ඒ ක්‍රිස්තවාදී කණ්ඩායම, ඒ 4-5 දෙනා, ඒ සාහසිකයින් කරපු අපරාධය. ඒකෙන් කතෝලික ජනතාව ජීවිතයෙන් වන්දි ගෙව්වා. නමුත් ඒ වගේම මුස්ලිම් ජනතාව මානසිකව හා ශාරීරිකව විඳපු වේදනාව ඒ කාලෙ දුන්නු ඒ ආණ්ඩුව සහ ඒ වගේම විශේෂයෙන්ම මාධ්‍ය වලින් ඇති කරපු ජාතිවාදය නිසා ඒ වෙලාවේ මුස්ලිම් කට්ටිය මොන තරම් දුක් වේදනාවට පත් වුණාද, පීඩාවකට පත් වුණාද කියලා දන්න කට්ටිය දන්නවා. නමුත් මම කියන්න ආවේ එක සංවිධාන නම කියවුණත් තබ්ලීග් ජමාත් සංවිධානය ගැන කවුරුවත් කිසිම දෙයක් කියන්නේ නැහැ. මොකද ඔවුන්ගේ පාඩුවේ ඔවුන්ටම ආවේනික යම් ක්‍රියාකාරකම් තියෙනවා. ඔවුන් ඒවා කරනවා, ඒවා ක්‍රියාත්මක කරනවා. එනිසා ඔවුන් ඒට එහා ගිහිල්ලා කිසිම දෙයක් කරන්නේ නැහැ. එවැනි සංවිධානයක පහුගිය ඉරිදා ඔක්තෝබර් 26 වෙනිදා ඔවුන්ගේ ඒ කියන්නේ ප්‍රාදේශීය නායකයින්, ඒ කියන්නේ අමීර් කියලා කියන්නේ එම ප්‍රාදේශීය නායකවරුන්ට ඔවුන් එදා වැඩමුළුවක් තියලා තිබ්බා. 26 වෙනිදා ග්‍රෑම්පාස් මූලස්ථානයේදී ඔවුන් එම ප්‍රාදේශීය නායකයන්ට වැඩමුළුවක් තියලා තියෙනවා, සංවිධානය කරලා තියෙනවා. ග්‍රෑම්පාස් පොලිසියේ ඕයිසි මොකද්ද කරලා තියෙන්නේ? ඔහු ගිහිල්ලා කියලා තියෙනවා ඊට කලින් දවසේ, හරියට දවස් දෙකකට කලින් හරි කියලා තියෙනවා මේක පවත්වන්නට එපා, මේක වහාම නවත්තන්න. හේතුව 26 වෙනිදා ඉරිදා ජනාධිපතිතුමා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ මොකක්දෝ ඉවෙන්ට් එකකට එනවා කියලා. එහෙම ජනාධිපතිතුමා සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පිටියට, එම ක්‍රීඩාංගණයට එනවා කියලා කිව්මුකෝ. එදා ඇවිල්ලා නැහැ. ඒ වගේ දෙයක් තියලා නැහැ. එම ඕයිසි බොරු කියලා තියන්නේ. අපි දන්නේ නැහැ මේක ඔහු හිතාමතා කරාද නැත්නම් ඔහුගේ ඉහළ ඉඳලා කවුරු හරි ඔහුට ඒක උපදෙස් දුන්නද ගිහිල්ලා කියන්න කියලා කියන එක අපි දන්නේ නැහැ. දැන් මේක අපි ඔය දෙන්නට කතා කරේ මේ වීඩියෝ එකෙන් කියන්නේ කරුණා කරලා මේක හොයලා බලන්න. ඔයගලනුත් ඒ කියන්නේ පොලිස්පත්තුමාගේ නියෝගයෙන් නම් මේක කරලා තියෙන්නේ, අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපි හොරාගේ අම්මගෙන්ම තමයි පේන අහන්නේ දැන්. ඇයි ඉතින් ඔබතුමාටමනේ අපි කියන්නේ. නමුත් ඔබතුමා දන්නේ නැත්තම් දැන් මේ දවස්වල අපි අනන්ත අහලා තියෙනවා පොලිස්පත්තුමා දන්නේ නැතුව යම් දේවල් පොලිසිය ඇතුලේ වෙනවා කියලා. ඉතින් අර දෙහිවල ගල්කිස්ස උසාවියේදී ප්‍රශ්නේදීත් අපිට ආරංචි වුණා ඔබතුමා පොලිස්පත්තුමා දන්නේ නැතුව එතනදී යම් දේවල් සිද්ධ වුණා කියලා. මේකත් ඒ වගේද දන්නේ නැහැ. ග්‍රෑම්පාස් ඕයිසි ඔහුගේ හිතුව මතයට එහෙම නැත්නම් ඔහුට
කවුරුරි ඔහුට ඉහළින් ඉන්න කවුරු නියෝග දීලත් දන්නේ ඔහු ගිහිල්ලා මේ වැඩමුළුව නවත්තලා තිනවා. ඉතින් අපි අහන්නේ කරු පොලිස්පතිතුමනි නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහත්මයාණෙනි රවි සෙනවිරත්න මැතිතුමනි මොකද්ද මේ කරන්නේ? මේ ආණ්ඩුව ජාතිවාදී නැහැ. අපි ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ. අපි මොන ප්‍රශ්න තිබුණත් අපි ජාතිවාදයට ආයි මේ රටේ ඔළුව උස්සන්න දෙන්නේ නැහැ කියලා පුනා කියන මේ ආණ්ඩුවේ නායකයන් ඉන්න ආණ්ඩුවකද මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ? ඒ වගේම තමයි දැන් අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ ආණ්ඩුවේ කරපු දෙයක් නෙවෙයි. නමුත් මේ ආණ්ඩුවේ ක්‍රියාත්මක කරනවා. කුර්ආන් සෞදි අරාබියේ ඉඳලා අල් කුර්ආන් සිංහල පරිවර්තනයත් එක්ක ඒ වගේම දෙමළ පරිවර්තනයත් එක්ක ඇවිල්ලා දැන් අවුරුදු 1මාරක් තිස්සේ වරායේ එහෙමම තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් කමිටුවක් පත් කරලා මුස්ලිම් පොත් මොනාරි එනවා නම් ලංකාවට ඒවා පරීක්ෂණ කරලා පරිේෂණ කරලා ඒක පිට කරනවද නැද්ද කියන එක තීරණය කරන්න නිකන් නාම මාත්‍රික කමිටුවක් දාලා තිනවා. ඒ කමිටුව ඔහු ගියා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගියාට පස්සේ ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඒක හැමම තියාගෙන හිටියා. ඔහුගේ කාලේදී තමයි අල් කුර්ආනේ ආවේ. නමුත් තාම ඒ කුර්ආන් ටික අපිට වරායෙන් පිට කරගන්න බැරුව ඉන්නවා. මේ ආණ්ඩුවෙනුත් මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලය ආරක්ෂක කවුන්සිලය ඒක එළියට දාන්න ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ඒ කියන එක අපි දන්නේ නැහැ. හරි. නමුත් අපි මෙතනදී කියන්නේ ඒක නෙමෙයි. දැන් ඒක එක ප්‍රශ්නයක්. ඒක කුර්ආනය වරායේ තියාගෙන ඉන්න එක ප්‍රශ්නයක්. ඊයේ පෙරේද අපිට ආරංචි ආණ්ඩුවේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම අත්සන් කරලා ආගමික සහ බුද්ධ ශාසන සංස්කෘතික අමාත්‍ය හිමිදුම මැතිතුමාට ලිපියක් දීලා තියනවලු මේ ටික වහාම නිදහස් කරන්න වරායෙන් කියලා. අපි බලමු ඉස්සරහට ඒක මොකද්ද වෙන්නේ කියලා. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලියුමක් අත්සන් කරලා දීලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. බලමු ඒකට මොකක්ද වෙන්නේ කියලා. නමුත් මෙතනදී අපි කියන්නේ අර තබ්ලිග් ජමාත් සංවිධානයේ ප්‍රාදේශීය නායකයන්ගේ රැස්වීම ඔවුන්ගේ වැඩමුළුව නවත්තන්න ග්‍රෑන්ඩ් පාස් OICට බලය දුන්නේ කවුද? ඔව් ඒක ඇයි කරේ? ඔහුගේ පිටිපස්සේ තියෙන අරමුණ මොකද්ද කියලා කරුණා කරලා හොයලා බලන්න. මේක ආපහු තවත් ජාතිවාදී දෙයකට යන්නේ නැතුව තවත් වෙන ප්‍රශ්න ඇති වෙන්නේ නැතුව තවත් දිගන තවත් අලුත්ගම තවත් අම්පාර සිද්ධියක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැතුව කරුණා කරලා මේක මෙතනින්ම නවත්තන්න ක්‍රියා කරන්න කියලා තමයි ඔබ දෙපළකින් අපි ඉල්ලා සිටින්නේ. බොහොම ස්තුතියි ඔබ දෙපළට.